ඔයාට දවල් 2ට 3ට විතර එකපාරටම නිදිමතක් එනවද? හිතන්න එපා. මේක සාමාන්‍ය දෙයක්. ඒකට තියෙනවා විද්‍යාත්මක හේතුවක්. ගොඩක් දිනෙකට දවල් 1 ඉඳන් 4 වෙනකන් කාලය ඇතුළතදී ස්වාභාවික ශක්ති කඩාවැටීමක් අත්විඳින්න පුළුවන් කියලා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. අපේ නිින්ද සහ අවදිවීම දල වශයෙන් පැය 24කට සැරයක් පුනරාවර්තනය කරන සර්කැඩියානු රිද්මයට අනුවයි සිද්ධ වෙන්නේ. මේ නිසා දහවල් ආහාරයෙන් පස්සේ අපේ රුධිරයේ සීනි ඉක්මනට ඉහළ ගිහින් එකපාරටම කඩා වැටෙනවා. අපේ ස්වාභාවික ශක්ති හෝමෝනය වන කෝටිසෝල්ද දහවල් කාලයේදී අඩු වෙනවා. මෙන්න මේ හේතු නිසා අපිට දහවල් කාලයේදී නිදිමතක් දැනෙනවා. ඉතින් ඒ නිදිමත ඔයාට බාධාවක් නම් මෙන්න මේ දේවල් දෙක හෝ දෙකෙන් එකක් දවල්ට කරන්න පුළුවන්. 1. දහවල් ආහාරයේ ප්‍රෝටීන් ආහාර වැඩි කරලා කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කරන්න. 2. හැකියාවක් තියෙයි නම් කෑම කාලා පැය භාගයකට විතර පස්සේ විනාඩි 15-20ත් අතර පොඩි නැප් එකක් දාන්න. NASA ආයතනයෙන් කරපු අධ්‍යයනයක සඳහන් වුණේ විනාඩි 26ක නිින්දක් අපේ ප්‍රබෝධමත් බව 154කින් වැඩි දියුණු කරන්න පුළුවන් කියලයි. ඒ නිසා ඔයාටත් හවස් වෙද්දී කම්මැලිකමක් අධික නිදිමතක් දැනෙනවා නම් විනාඩි 26කට බෙල් එක තියලා පොඩි නැප් එකක් දැම්මොත් ඒක ඔයාගේ දවසේ ඉතුරු වැඩවලට ගොඩක් වටින දෙයක් වේවි.